හොඳයි. දැන් අපි ආපහු අපේ සිස්ටම් එක පොඩ්ඩක් පැහැදිලි කරගමු. සරලවම පැහැදිලි කරගමු මොකද්ද මේ සිස්ටම් එක කියලා. ලෑන් ග්‍රාෆ් කියලා කියන්නේ ලෑන් ග්‍රාෆ් කියන ලොකු සබ්ජෙක්ට් එකක්. හැබැයි මම සරලවම කියන්නම්. ලෑන් ග්‍රාෆ් වලින් පුළුවන් ඩිසිෂන් මේකින් තීරණ ගන්න පද්ධති හදන්න කිසිම පැටලීමක් නැතුව 10 මේ අපි තුමුකෝ දැන් තීරණ ගන්න යම්කිසි ආයතනයක් තියෙනවා කියලා. ඒ තීරණ ගන්න 10 දෙනා වෙනුවට එකකින් තීරණය ගන්න පුළුවන් විදිහට එක සිස්ටම් එකක් මගින් තීරණය ගන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. එතකොට අර 10 දෙනා වෙනුවටම ඕනේ ඇත්තටම කිව්වොත් එක එක්කෙනා. ඊට වඩා හැබැයි මේ 100 දෙනෙක් උනවත් ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. අර මම කිව්වේ මේ සරලව අර 10 දෙනා වෙනුවටම ඕනේ එක එක්කෙනා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් ඔයාලා ගිහිල්ලා ඉතිවි රාජ්‍ය ආයතන වලට. රාජ්‍ය ආයතන වලට ගියාම හැමතැනම ෆයිල් එහෙම අරන් යන්න වෙනවා. දැන් ඒ සිස්ටම් එකේ වෙන්නේ ඒ කට්ටියවත් දන්නේ නැහැ. ඒ කට්ටියට පැටලෙනවා. මොකද්ද මේ කරන්නේ අරවද මේවද කියලා ඒ කට්ටිය දන්නෙත් නැහැ. ඒ කට්ටිය තව පටලවනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ තනිකරම අකාර්යක්ෂම භාවයක් වෙනවා. ඒ සේවකයන් ඒ කට්ටිය කරන වැරදි හින්දා. හැබැයි මේ සිස්ටම් එකේ තියෙද්දි අර අපි තුමුගේ රාජ්‍ය ආයතනයේ 10 දෙනෙක් වැඩ කරනවා කියලා. ඒ 10 දෙනාම ඕනේ. එකයි ඕනේ. මේක පමණයි වෙන්නේ. මම මේක මේ සරලව හදලා දීලා තියෙන්නේ. හදලා තියෙන්නේ. ඒ වුණාට ඇත්තටම කිව්වොත් එකයි ඕනේ. එකයි ඕනේ. ආයි සම්පූර්ණයෙන්ම සිස්ටම් එක සුප්‍රියටම වැඩ. එතකොට දැන් මේ ලෑන් ග්‍රාෆ් කියන්නේ එකයි ග්‍රේඩියෝ කියන්නේ මේක අර ලස්සන ඉන්ටර්ෆේස් එකක් වෙන්න එපායි ග්‍රේඩියෝ වලින්. ඒක තමයි මේ ග්‍රේඩියෝ වලින් කරන්නේ. එතකොට මොකද්ද මේ මම මේකේ තියෙන්නේ මේ බලන්න මේකේ තියෙනවා typing import type dict කියන්නේ මොකද්ද? එතකොට ඔයාලා දැන් ඒ කාලේ Python කරලා Python කරපු කට්ටිය දන්නවා ඔයාලට උගන්වලා තියෙන Python dictionary කියලා එකක්. එතකොට මොකද්ද මේ type dict කියන්නේ? type dict කියන්නේ හරියට නිකන් Python dictionary එකට දාන නීති රීති මාලාවක් වගේ. දැන් සාමාන්‍ය Python dictionary එකකට අපිට කැමති නමක් සහ කැමති දත්තයක් දාන්න පුළුවන්. ඒකට කිසිම සීමාවක් නැහැ. හැබැයි type dict පාවිච්චි කළාම ඒ dictionary එක ඇතුලේ තියෙන්න ඕනේ names keys මොනවද සහ ඒවට ඇතුළත් කරන්න පුළුවන් දත්ත වර්ග මොනවද කියලා අපි කලින්ම තීරණය කරනවා. ඒ කියන්නේ නීති සහිතවයි. නීති සහිතව තමයි අපි දාලා තියෙන්නේ. සාමාන්‍ය ඩික්ෂනරි එකකට ලේබල් කරන්නේ අපි සාමාන්‍ය දෙයක් දාන්න ඕනෑම දෙයක් දාන්න පුළුවන් පෙට්ටියක් වගේ තමයි සාමාන්‍ය Python ඩික්ෂනරි එකක් කියන්නේ. ඒ වුණාට type dict එකේදී හැම ලේබල් එකකටම අදාළව දැමිය යුතු දේ කලින්ම වෙන් කරපු නිකම් පෙට්ටියක් වගේ තමයි type dict කියලා කියන්නේ සීන් එක. එතකොට දැන් අපි ඇයි මේ ලෑන් ග්‍රාෆ් කෝඩ් එකේදී මේක පාවිච්චි කරන්නේ? මේ සිස්ටම් එක පුරාම එහෙ මෙහෙ යනවා දත්ත වයස මුදල් සේවා වගේ එහෙ මෙහෙ දත්ත එකම තැනකදී පැටලෙන්නේ නැතුව තියාගන්න තමයි අපි මේ type dict කියන එක පාවිච්චි කරන්නේ සාමාන්‍ය normal Python dictionary එකට වඩා. lam graph වලදී අපි dictionary normal Python dictionaries use කරන්නේ අපි පාවිච්චි කරන්නේ මේ type dict කියන එක. ඉතින් අපි නිකම්ම හිතමුකෝ අපි මේ සඳහා ඒ කියන්නේ අපි පාවිච්චි කරනවා කියලා සාමාන්‍ය Python dictionary එක පාවිච්චි කළොත් මොකක් වෙයිද? ඔයාලා හිතන විදිහට. දැන්